රිසල්ට් එක රිලීස් වෙන දිනය ගැන වීඩියෝ එකක්. මේ මොකද මම ඔයගොල්ලන්ට මුලින්ම කියන්නේ මමත් මේ සැරේ විභාග ලියපු කෙනෙක්. මොකද මගේ රිසල්ට් එකත් මේ සැරේ එනවා. ඒ නිසා මම බොරු කරන්නේ නැහැ යාළුවනේ. ඕගොල්ලොත් එක එක වීඩියෝ වලට රැවටෙන්නේ නැතුව හරියටම එන දිනේ බලලා ඉන්න. එච්චර මේ කලබල වෙන්නත් එපා. මේ සාමාන්‍ය මේ විභාගයක් නිසා. දැන් ඔයිට වඩා විභාග ඉතින් ඉස්සරහට එනවනේ. දැන් A level තියෙනවා. ඒ නිසා මේ ඕගොල්ලෝ රිසල්ට් එක අඩු වුණයි කියලා මේ ඔය එක එක ජීවිතේට හානි කරගන්න යන්න එපා යාළුවනේ. අපි බලමු කොහොමද බලන්නේ කියලා. ඉස්සෙල්ලා ඔයා යන්න මේ Chrome එකට. මමත් යනවා මෙහෙම Chrome එකට. ඊට පස්සේ මේ search bar එකේ type කරන්න donates.lk කියලා. මේක තියෙන යාළුවනේ. දැන් මේ තියෙන site එකට යන්න. මම site link එක description එකේ ඔයාලට දාලා තියන්නම්. මේ පල්ලෙහාට යන්න යාළුවනේ. මේ වල පිනොත් මේ ස්කූල් එක්සෑම් රිසල්ට් කියලා. අන්න ඒකට යන්න. ඒකට ගියන් පස්සේ තව ටැබ් එකක් ඕපන් වෙනවා. දැන් මේ ටැබ් එක ලෝඩ් වෙලා තියෙන දැන් පල්ලෙහාට ගිහලා බලන්න. මේ තියෙන මෙන්න මේ මෙතන ඔයගොල්ලන්ගේ ඩීටේල්ස් ටික දෙන්න ඕනේ. ඉස්සෙල්ලා එක්සෑම් එක සිලෙක්ට් කරගන්න ඕනේ. තාම සයිට් එකේ ලෝඩ් වෙනවා. දැන් මේ මෙතන මේ select the exam කියන එක type ටච් කරලා GCE O level examination අන්න ඒක දෙන්න. ඊට පස්සේ මෙතන year එක. මෙතන මේ දැන් අපේ 2025 2026 කියලා පෙන්නන්නේ නැහැ නේ යාළුවනේ. ඒ කියන්නේ තාම මේගොල්ලෝ මේ සයිට් එකට මේ ටික අප්ලෝඩ් කරලා නැහැ. ඒ කියන්නේ තාමත් ඔයගොල්ලෝට බය වෙන්න දෙයක් නැහැ. තාම රිසල්ට් එක එන්නේ නැහැ. හරි යාළුවනේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, පහළ තියෙන subscribe button එක touch කරලා subscribe කරන්න channel එක. ඔයගොල්ලෝගේ මේ යාළුවන්ට share කරන්න. මේ සමහර යාළුවෝ රැවටිලත් ඇති අන්න දෙනෝ රිසල්ට් එක හෙට එනෝ කියලා. ඒ නිසා යාළුවන්ට share කරන්න අමතක කරන්න නැහැ එපා යාළුවනේ. එහෙනම් ගොඩක් ස්තුතියි වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට.